ගැරඩින්ට කලාමැදිරියෝ පේන්න බෑ. පන්න කනවා. දවසක් කලාමැදිරියෙක් ගැරඩියකින් අහනවා මං ඔයාට කිසිම වරද්දක් කරලා නෑ. ඇයි මේ තරම් මාත් එක්ක තරහා? ඇයි මේ තරම් මාව පස්සෙන් පන්න කන්න හදන්නේ කියලා. එතකොට ගැරඩියා හරි ලස්සන උත්තරයක් දෙනවා. ඇත්ත. ඔයා මට කිසිම වැරද්දක් කරලා නෑ. කිසිම නපුරුකමක් කරලත් නෑ. හැබැයි මට ඔයාගේ ආලෝකය බලන් ඉන්න බෑ. මට ඔයාගේ ආලෝකය දරා ගන්න බෑ කියලා. ඇත්තටම ගැරඩියගෙන් කලාමැදිරියා ඒ කතාව ඇහුවද කියලා මන් දන්නේ නෑ. හැබැයි මේ කතාවෙන් ඔයාට ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා. සමහර වෙලාවට ඔයාටත් ඔය වගේ ගැරඩි ජීවිතේ හම්බ වෙනවා. ඔයා කිසිම වැරද්දක් කරලා නෑ. හැබැයි පස්සෙන් පන්න ඔයාට රිද්දනවා. පස්සෙන් පන්න පලි ගන්නවා. ඒ මිනිස්සුන්ට ඔයා වැරද්දක් කරලා නැති වුණාට ඒ මිනිස්සුන්ට ඔයාගේ ආලෝකය දරා ගන්න බෑ. අන්න ඒකයි හේතුව.